හයි කොහොමද ඉතින් මේ බලන්නකෝ අඹ වගේත් හම්බුණා අපිට ලොකු අඹ වගේක්. අපි මෙතනින් පොඩි ගමනක් යන ගමන් මේ අඹ ටික දැක්කා. ඉතින් මේ අඹ ටිකත් අපි අරගත්තා. මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් තිබ්බා. ඉතින් මට එයාට gift එකක් දෙන්න ඕන වුණා. ඉතින් මට එයාගේ බර්ත්ඩේ එකට නම් යන්න බැරි වුණා. ඉතින් පව් වෙලා හරි මොන හරි දෙන්න ඕනේනේ. ඉතින් මං හිතුවා එයාට watch එකක් දෙන්න ඕනේ කියලා gift එකක් විදිහට. ඉතින් මං ආවා මේ watch එකක් බලන්න එයාට. එයා බිස්නස් කරන කෙනෙක්. ඉතින් එයාට වැදගත්ම ටයිම් එකනේ. ඉතින් මං හිතුවා එයාට watch එකක් දෙනවා කියලා. ඉතින් එපා වෙනවා මෙතනින් මොනවද තෝරන්න කියලා බලනවා. ඔක්කොටම හිත යනවා ඉතින්. ඉතින් මම මේ watch එක තෝරන ගමන් ඉන්නේ. ඔයගොල්ලෝ බලන්නකෝ ලස්සන watch තියෙනව නේද කියලා. මට නම් එකක් තෝරගන්න බැරුව ඉන්නේ. මොකද්ද දෙන්නේ කියලා. ඉතින් දැන් watch එකක් කොහොම හරි තෝරගත්තා. ඒත් ඉතින් තවත් බලනවා මොනවද දෙන්නේ කියලා. ඉතින් watch එකත් අරගෙන පොඩි ගමනක් යන්නත් තියෙනවා. අපිත් එක්ක රැඳිලා ඉන්න. ඊට පස්සේ ඉතින් අපි ගියා ඉන්දියන් කඩේට අපිට ගෙදරට අවශ්‍ය බඩු ටිකක් ගන්න. ඔන්න ඉතින් මේ ටික තමයි ඉතින් එතනින් ගත්ත බඩු ටික. පේනවනේ. ඉන්දියන් කඩේ වැඩ ටික ඉවර කරගෙන අපි ඉතින් ආවා මේ බෙස්කෝ එකට. යමුකෝ ඉතින් අපිත් එක්ක බෙස්කෝ එක ඇතුළට. එන්නකෝ මම ගන්නේ මොනවද කියලාද බලන්න. යමු අපි ඇතුළටම. ඔන්න ඉතින් අපි ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මේ අංකෝ. ඔන්න ඉතින් මෙතනින් නම් මට කකුලක්වත් ඉස්සරහට තියන්න හිතෙන්නේ හැමදාම මේකට ආවොත්. හැමදාම ඉතින් මෙතන පොඩ්ඩක් නතර වෙලා තමයි ඉතින් මම යන්නේ. යමුකෝ අපිට කෝපි එකක් ගන්න කෝපි එකක් ගොඩාරියක් තියෙනවා. ඒ වුණාට ඉතින් අපි බොන්නේ මෙන්න මේ කෝපි එක. මේ කෝපි එක හරිම රසයි.
ඉතින් මේක තමයි අපි බොන කෝෆි එක. ඔන්න ඉතින් ඔන්න කැරකිලා ඉතින් මේ පැත්තටත් ආවා. මම මේ දවස්වල ඩයට් කරන නිසා අල්ලලා තෑරියා. ඉතින් ගන්න හිතෙන්නේ නැහැ ඉතින්. යමුකෝ නම් ඉස්සරහට. ඔහොම යමුකෝ පොඩ්ඩක් බඩුවක් පෙන්නන්න මේ තියෙනව නේද? මේක අපේ අමු තුනපහ වගේම තුනපහ වර්ගයක්. මේක චයිනීස් තුනපහ වර්ගයක්. හරිම සුවඳයි. කෑම වලට දැම්මම අපේ තුනපහ වගේමයි. මේ බලන්නකෝ මෙතන තියෙන ධාන්‍ය වර්ග ටික. මේ තියෙන්නේ හාල් වර්ග. එක විදිහ හාල් වර්ග මෙතන තියෙනවා. ධාන්‍ය වර්ග කලවම් කරපුවා හාල් වර්ග තමයි මේ තියෙන්නේ. මේ ඉතින් ගොඩාක් සෞඛ්‍ය සම්පන්නයි. අපේ පුතා නම් කැමති මේ මොන්ස්ටර් ඩ්‍රින්ක් එකට. ඉතින් යාටත් එකක් ගත්තා. ඕක ගේනකන් ඉතින් මග බලන් ඉන්නවා. ඉතින් අපේ දුව කැමති මෙන්න මේ ඩ්‍රින්ක් එකට. ඉතින් යාටත් ඒ ඩ්‍රින්ක් එකක් ගත්තා. මෙන්න මෙතන ඉතින් ඕන තරම් කඩචෝරු ටිකක් නම් තියෙනවා. ඕන තරම් කන්න පුළුවන් මෙතනින් ගන්න පුළුවන්. ඔන්න ඉතින් මෙතනින් පාන් එකකුත් අපි අරගෙන අපේ බඩු ටික දැන් ඉතින් අපි අරගෙන ඉවරයි. අපි දැන් ඉතින් යනවා බඩු ටික බිල් කරගන්න.
ගත්ත බඩු ටික බිල් කරන ගමන් තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අද මගේ දවස ඉවර වුණේ. ඉතින් මේ ගත්ත බඩු ටිකත් අරන් අපි දැන් ගෙදර යනවා. ඉතින් මාව නැරඹු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයමත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආයමත් නැවත එන්න. ගිහින් එන්නම්. බයි බයි.